අපි අපේ පෘථුවියේ ඉතිහාසය දිහා බැලුවොත් ඩයිනෝසරයන් කියන්නේ මේ පොළොව මත හිටපු අති දැවන්ත රළු සහ ප්‍රචණ්ඩ ජීවීන් පිරිසක්. විද්‍යාවෙන් කියන්නේ උල්කාපාතයක් නිසා ඔවුන් වඳ වෙලා ගියා කියලා. හැබැයි දහමට අනුව මෙතනදි සිද්ධ වුණේ දෘශ්‍යමාන රූපය වඳ වී යාම විතරයි. බුදුදහමේ උගන්වන විඥානය කියන්නේ හරියට විදුලි බලය වගේ දෙයක්. විදුලි බලය තියෙනවා. හැබැයි ඒක වැඩ කරන්න නම් බල්බ් එකක් එහෙම නැත්නම් මෝටරයක් තියෙන්න ඕනි. ඩයිනෝසර් යුගයේ තිබුණු ඒ රළු සහ වනචාරී පරිසරය තිරිසන් ගති ලක්ෂණ සහිත රළු කර්ම ශක්තියින්ට, ඒ කියන්නේ නෙගටිව් කාමාවලට ප්‍රතිසන්දිය ලබන්න හරියටම ගැලපෙන බල්බයක් වගේ වුණා. ඒ නිසා ඒ කාලේ මේ පොළොව පිරීලා තිබුණේ ඒ දැවන්ත ශරීර දරාගෙන හිටපු තිරිසන් විඥානවලින්. දැන් ඔයාලට එන ගැටලුව තමයි ඩයිනෝසරයන් එකපාරටම වඳ වී ගිය වෙලාවේ ඒ බිලියන ගණනක විඥානවලට මොකද වුනේ කියන එක. මෙතනදී අපිට තීරුම් ගන්න ලීසිම උපමාව තමයි ගුවන් විදුලි තරංග. හිතන්නකෝ ඔයා ළඟ තියෙන රේඩියෝ එක කැඩුනා කියලා ඒකට එන තරංගය විනාශ වෙනවද? නෑ නේද? ඒ තරංගය වාතයේ තියෙනවා ඊළඟට Tamanට ගැලපෙන වෙනත් රේඩියෝ එකක් හම්බුණු ගමන් ඒකින් ශබ්දය පිට කරනවා. අන්න ඒ වගේම ඩයිනෝසරයන් වඳ වී යනවා කියන්නේ පෘථුවිය මත ඒ සංඛ්‍යාතයට අදාළ ශරීර නැති වී යාමයි. එතකොට ඒ විඥාන ධාරාවන් Tamanගේ කර්ම ශක්තියට අනුව මේ මහා විශ්වයේ තියෙන වෙනත් සක්වලවල් කරා හෝ ප්‍රේත, තිරිසන්, එහෙම නැත්නම් වෙනත් කුඩා සතුන් වගේ වෙනත් භවයන් කරා ආකර්ෂණය වුණා. බුදුදහමට අනුව සක්වල කියන්නේ අනන්තයක්. ඒ නිසා එක පෘථුවියක ජීවය වඳවීම කියන්නේ විශ්වීය විඥානයේ අවසානය නෙවෙයි. ඊළඟට ඔයාට හිතෙන්න පුළුවන් එතකොට ඊ කාලේ මිනිස්සු හිටියේ නැත්තේයි කියලා. මේක තීරුම් ගන්න පරිසරය සහ ප්‍රතිසන්දිය අතර තියෙන සම්බන්ධය බලන්න ඕනේ. මනුෂ්‍ය විඥානයක් කියන්නේ සාපේක්ෂව ඉතාමත් සියුම් සහ දියුණු එකක්. ඒක පෘථුවිය මත ප්‍රතිසන්දිය ලබන්න නම් පෘථුවිය ඒ සඳහා සූදානම් වෙලා තියෙන්න ඕනේ. ඩයිනෝසර් යුගයේ තිබුණු ගිනි කඳු, රළු වාතය සහ ප්‍රචණ්ඩත්වය මනුෂ්‍ය විඥානයකට ගැලපුණේ නැහැ. ඒ කාලේ මනුෂ්‍ය වීමට පින් නැති විඥාන වෙනත් සක්වලවලව මනුෂ්‍යයන් විදිහට හෝ දිව්‍ය ලෝකවල ජීවත් වුණා. පෘථුවිය ක්‍රමයෙන් පරිණාමය වෙලා මිනිස් වාසයට සුදුසු සිනිඳු පරිසරයක් හැදුනාම අර වෙනත් තලවල හිටපු මනුෂ්‍ය විඥාන මේ පොළවට ආකර්ෂණීය වෙන්න පටන් ගත්තා. මේක හරියට ඉස්කෝලයක් හැදුවට පස්සේ විතරක් ළමයි එනවා වගේ වැඩක්. ඉස්කෝලේ හැදන්න කලින් ළමයි හිටියේ නැහැ කියන්නේ ළමයි ලෝකෙ නැහැ කියන එක නෙවෙයිනේ. මේ සංසාරයේ විඥානීය ගමන් කරන්නේ හරියට දත්ත වගේ. ඔයාගේ ෆෝන් එක කැඩුනට ඔයාගේ iCloud එකේ තියෙන දත්ත විනාශ වෙන්නේ නැහැ. ඔයා අලුත් ෆෝන් එකක් ගත්ත ගමන් ඒ දත්ත ටික අලුත් එකට එනවා. අපේ කර්ම ශක්තිය තමයි මේ iCloud එක. ඩයිනෝසර් යුගයේදී මේ දත්ත ගබඩා වුණේ රළු ශරීරවල. අද ඒව ගබඩා වෙලා තියෙන්නේ මේ මනුෂ්‍ය ශරීරය ඇතුලේ. මෙන්න මේක පටල ගන්න එපා. විඥානය කියන්නේ මිය යන ශරීරයෙන් පියාඹලා යන ආත්මයක් නෙවෙයි. ඒක හේතුඵල ධමයට අනුව පවතින නිරන්තර ගලා යාමක්. මිය යන මොහොතේ අවසාන සිටි, ඒ කියන්නේ චුති සිටී තිබුණු ශක්තිය නිසාම ඊළඟ මොහොතේ තවත් තැනක අලුත් සිතක්, හෙවත් ප්‍රතිසන්දි සිත උපදිනවා. ඩයිනෝසර් මලකුණක් අසලින් මැරුණු මේ සතාගේ විඥානය තත්පරයකින් දසදහසකින් පංගුවක කාලයකදී වෙනත් තැනක උපතක් ලබනවා. හැබැයි ඒ තැන මේ පෘථුවියම වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට දැන් තීරෙනවද? මේක හරිම පුදුමාකාර ගමනක්. අපි අද මනුෂ්‍යයන් වෙලා හිටියට අපි මේ විඥාන ධාරාව මීට මිලියන ගණනකට කලින් ඩයිනෝසර් ශරීරයක් ඇතුලේ හෝ වෙනත් ග්‍රහලෝකයක ජීවියෙක් ඇතුලේ තිබුණා වෙන්න පුළුවන්. දහම අපිට පින්වා දෙන්නේ මේ සංසාර ගමනේ තියෙන අති විශාල බව සහ අස්තිර බවයි. අපි හැමෝම මේ මහා විශ්වීය රළපෙළි ඒකීක කාලයට ඒකීක වෙස් අරගෙන යන සංචාරකයෝ විතරයි. ඩයිනෝසරයන්ගේ වඳ වී යාම අපිට කියලා දෙන ලොකුම පාඩම තමයි කොච්චර ශක්තිමත් ශරීර තිබුණත් අනිත්‍ය ඉදිරියේ ඒවා දිය වෙලා යනවා. හැබැයි අපේ කර්මය විසින් මෙහෙයවන විඥාන ධාරාව නිවන දක්වාම
මේ මහා විශ්වය පුරා ගලාගෙන යනවා.